මොනවද ඔයාට වගේ ෆෑන්ස් නැති වෙයි කියලා. ඔයාට බයක් තියෙනවද ඔයාට වගේ ආදරවන්ති නැති වෙයි කියලා. එහෙම නැත්නම් සමාජව පිළිගනීද කියලා බයක් තියෙනවද? ඔයාට කතා කරන්නේ මිනිස්සු. ඔයාව අඳුරගන්නේ මිනිස්සු. ඒක ගැන තමයි අපි කතා කරන්නේ ගැඹුරු ටොපික් එකක්. එහෙනම් back to topic. number 1 topic එක තමයි guys. ඔයාට ෆෑන්ස්ලා ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ටැලන්ට් එක. ඔයාගේ මහන්සිය, ඔයා කරන දේවල් වලට තමයි ඔයාට ෆෑන්ස්ලා නිර්මාණය නැද්ද කියන එක තීරණය ඔයා මත ඩිෆෙන්ඩ් වෙන්නේ ඔයාගේ මත. තේරෙනවද? මේ වචනෙන් වැඩි වුණාට පස්සේ බයිට් කරනවා ඕන තරම් ඉන්නගේ මම දන්නවා. ඒක guys මේක ඇත්ත කතාවක් කියන්නේ. ඔයාලා ෆෑන්ස්ලා නිකන් ඇති වෙන්නේ නැහැ. කමෙන්ට් එකේ දෙනවා ඔය ජනප්‍රිය පවුලක ලොකු පුතේ. ඔගේ තාත්තලා අම්මලා පරම්පරාවෙන් ඔක්කොම නළුවෝ. එහෙම නැත්නම් සල්ලිකාරයෝ. හැබැයි ඒගොල්ලන්ට තියෙන ෆෑන් බේස් එක වෙනස්. ඔයාලා තියෙන ෆෑන් බේස් එක තවත් වෙනස්. සමහර කට්ටිය කියන්නේ අපි වාවදන් වගේ තාප ජනප්‍රියින්ද, අපි වාවදන් වගේ අම්මා ජනප්‍රියින්ද, අපි දන්න වගේ අයියා ජනප්‍රියින්ද කියලා. එහෙම අහනවට වැඩිය ඔයා ආසද ඔයා අපි වාවදන් ඉන්න තමයි ඔයාගේ නම ඔයා කරන දේ දන්න ඉන්න තමයි ඔයාගේ අපි නම දන්නේ. නැත්නම් අපි ඔයා දන්නේ නැහැ. තේරෙනවද? මොකද මෙහෙම දෙයක් තියෙනවා. ජනප්‍රිය වෙන්න ෆෑන්ස් වලට ඇති වෙන්න ඔයාගේ ටැලන්ට් එකක් තියෙන්නත් ඕනේ. ෆෑන්ස් නැති කරගන්නත් බෑ. බිස්නස් එක නිසා මම කරන්නේ ෆෑන්ස්ලා. මොකද්ද මේ ගන්න සොලියුෂන් එක? මේ කතාවේ මොකක්ද අර්ථය? දැන් ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රොමෝට් කරන මොඩල් කෙනෙක්. ඉතින් ඔයාට බෑ දැන් ඔයාගේ යාළුවෙක් කියනවා මචං ෂොප් එකක් තියෙනවා යූත් දැන් ෂොප් එකක් තියෙන ප්‍රොමෝට් කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මෙයා මචං මේක කරන්නේ මචං අලුතෙන් පටන් ගන්න කෙනෙක්. ඔයාට ලොකු අනක් ඊළඟට බෑ. ඒක අලුවා. ඉතින් මේ වගේ රස්සිරියේ. රස්සිරියගේ යාළුවෙක්. ඒ යාළුවෙක් කරා. ඉතින් කොහොමද මචං මේක කරන්න කියලා 18 කල්පනා කරනවා. කලබල වෙන්න එපා. ඒක මං ගා සොලියුෂන් එක පොලට කියන්න. ඔයා ඉස්සලා අහන්න යාළුවගේ ප්‍රයිස් මනි කීයද කියලා. හරිද? ශාරු සමාජයට ගියයි කෙලින්ම බොක්ක ෆිට් එකට මචං අපේ ප්‍රයිස් මනි එක පොඩ්ඩයි තියෙන්නේ පොඩ්ඩයි මේ අදේ මම බිස්නස් පටන් ගත්තා කියලා. එතකොට ඔයාට එතකොට හරි වචන. හරි. ඔයා බල සාධාරණ දෙන්න මට ඔයාලා ගාණක් කියන්න මම කරලා දෙන්නම් කියලා. අන්න ඒතර ඔයා නියතමානී වෙන්න. එයා ගාව තියෙන සොත්තම් මුදලක් වෙන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්න පුළුවන්. ඔයා නියතමානී වෙන්න ඕනේ. ඒ ගාණට ඒ වෙලේ කරන්න. අන්තිමට මම දෙන්නේ. ඔයා බය වෙන්න එපා මචං. ඔයාගේ ෆෑන්ස් ලෝඩ නැති වෙයිද? ඔයාගේ යාළුවෝ නැති වෙයිද? බය වෙන්න එපා. ඔයා නියතමානී වෙන්න. ඔයාගේ ෆලෝවර්ස්ලා මෙතන ලක්ෂයක් හිටියා. ඔයාගේ ෆෑන් බේස් වල බිලියනයක් හිටියා. ඔයා දැනගන්න ඕනේ නියතමානී වෙන්න ඕනේ ඔයාගේ ෆෑන්ස්ලාට. තේරුණාද guys? ඉතින් ඒ නිසා ඔයාගේ ජොබ් එක ඔයා බිස්නස් එකයි ෆෑන්ස් ලවයි පටලවා ගන්න එපා. ෆෑන් බේස් එක තිබ්බම ඔයාට වාසි ගොඩක් තියෙනවා කියලා මම ආයෙ අරට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. ඒක දන්නේ තේරෙද මම